බොන්න තියෙනවා, අදින්න පළදින්න තියෙනවා, යාන වාහන තියෙනවා, යාළු මිත්‍රයෝ ඉන්නවා. නමුත් මෙයා බොහොම සිල්වන්තයි. බොහොම සිල්වන්තයි. මෙයා මොකද කරන්නේ? මෙයා සතුන් මරන්නේ, මිනිමෙරුම් වලට අවුල් වෙන්නේ නැහැ. සොරකම් කරන්නේ, සොරකම් කරන්න කාටවත් උපදෙස් දෙන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. මෙයා බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. දැන් මෙයා අපි කියමු ලොකු ආයතනයක නම් ඉන්නේ, සේවකයන්ට හොඳට සලකනවා. ආදරෙන් කතා කරනවා. අනුකම්පාවෙන් කතා කරනවා. උදව් කරනවා. මෙයා හැමෝටම සහනය ලබා දෙනවා. කවුරු කෙනෙක් සේවකයෙක් හරි දිනු වෙනවා දැක්කම මෙයා මොකද කරන්නේ? උදව් කරනවා, සතුටු වෙනවා. තව කරන්න. ඔයා දිනු වෙන්න මට මොකද්ද කරන්න ඕනේ කියලා කරලා දෙනවා. මම හිතක් දිනු කරනවා. ආනිමායට කියනවා සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන එක්කෙනා කියලා. කිසි කරදරයක් නැතුව. මම දැකලා තියෙනවා මේ කොළ දෙක පවුල. පුතා දෙන්නෙක් දුකදී පවුල ඉන්නේ අම්මයි තාත්තයි 5 දෙනාම භාවනා කරනවා. උයන්නේ. ලොකු හොල් එකකට කෑම බුක් කරනවා, ඕඩර් කරනවා. වෙලාවට වාහනේ කෑම එනවා. ඊට පස්සේ හවසට ගිහිල්ලා පොඩ්ඩක් ව්‍යාපාර කටයුතු වෙලා බලනවා. භාවනා කරගෙන බණ පොත් බලන්නේ ඉන්නේ. ඒ කලාතුරකින් සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් කොට වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අන්නේ බඳු අය මරණින් මත්තේ සුගතියේ උපදිනවා. අන්න ආයමත් යාට යහපත් දෙයක් ලැබෙනවා. මේකෙන් අපිට පේනවා මේ වාසනාව කියන එක පෙරලෙන එකක් නේ. වාසනාව කියන එක මෙහාට මෙහාට පෙරලි වාසනාව ඒ තමන් පාවිච්චි කරන පිළිවෙලට තමයි වාසනාව ඉස්සරහට ගෙනියන්නේ කියන්නේ. එහෙම නැත්නම් ඒ වාසනාව අවාසනාව වෙනවා. තමන් දන්නේ නැහැ. ඒ නිසා මේ විනාශයක් වෙන්නේ නැති වෙන්න නුවණ පාවිච්චි කරලා තමයි ඒක කරන්න තියෙන්නේ. අනුසුදු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරනවා. එතකොට මේ වගේ මේ වැඩසටහන් වලට එකතු වෙන්නේ බොහෝ විට කළු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන කෙනෙක්. ඒ වගේම සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන කෙනෙක්. ඒ වගේම කළු උපතක් ඒවා සුදු උපතක් ඒවා ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන නිවන අවබෝධ කරන කෙනෙක්. ඉතින් මේ ඊළඟට වෙනවා පස්වෙනි කෙනා හයවෙනි කෙනා රූපේ බොහෝම ලස්සනයි. ඉහළම කුලේ ඉපදිලා. කැම්බේ නිදුම් හිටුම් යාන වාහන සේවකයන් හැම දෙයක්ම තියෙනවා. මෙයා මේ ඔක්කොම තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. අවම මේ ධර්මයේ තියෙන මේ සතර අපාය උපතක් කරගෙන ලෝකයක් තියෙන්නේ. මේකෙන් අත්මිදෙන්න ඕන. ඒ සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙනවා. ඒ සඳහා මේ ධර්මයේ දියුණු කරන්න තියෙනවා. මේකට හොඳම දේ තමයි පැවිදි වෙන එක. යා මොකද කරන්නේ? කුඩා වූද මහත් වූද සියලු භෝග සම්පත් අතාරිනවා. කුඩා වූද මහත් වූද සියලු ඥාති පිරිවර අතාරිනවා. අතහැරලා මොකද කරන්නේ? මෙයා ගිහි ජීවිතය අතහැරලා කාසාය වස්ත්‍ර පරවාගෙන සසුන්ගත වෙනවා. සසුන්ගත වෙලා මොකද මෙයා කරන්නේ? යහපත් ජීවිතයක් දියුණු කරගෙන පංච නීවරණ දුරු කරලා සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිළිටුවාගෙන සප්තබොධ්ජංග ධර්මයන් ඒ ආකාරයෙන්ම ප්‍රගුණ කරනවා. අන්න මෙයා කලුත් නැති සුදුත් නැති අමා මහ නිවන අවබෝධ කරනවා. එතකොට අපිට පින්වතුනි ඊටාම පැහැදිලි මේ ලෝක සත්‍ය ඕනෑම කෙනෙක් මේ හයෙන් එකකට වැටෙනවා. මේ හයෙන් එකකට වැටෙනවා. කලුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කරගන්න මේ ලෝකයේ අද ඉතාමත්ම දුර්ලභයි. ඊළඟට සුදු දේවල් උපදවන අය හැමතැනම නැහැ. හරි දුර්ලභයි. ඒ නිසා
අපි මහන්සි ගන්න ඕන අන්නේ සුදු දෙයක් අපේ ජීවිත තුලින් උපදවා ගන්නටයි. දැන් බලන්න මේකේ එක පැහැදිලි කරුණක් ඔබට මේකෙන් මම පෙන්නලා දෙන්නම්. දැන් මේකේ මෙහෙම තියෙන ඕන තුනක් තියෙනවා. කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන එක්කෙනා. ඊළඟ එක්කෙනා කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන එක්කෙනා. ඊළඟට කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරන එක්කෙනා. ඊළඟට තියෙනවා සුදු දෙයක් ලබාගෙන කළු දෙයක් උපදවන එක්කෙනා. සුදු දෙයක් ලබාගෙන සුදු දෙයක් උපදවන එක්කෙනා. සුදු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරන කෙනා. එතකොට කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කිරීම කළු උපතක් ලැබුව කෙනෙකුටත් පුළුවන් සුදු උපතක් ලැබුව කෙනෙකුටත් පුළුවන්. එහෙමනම් මේ ලෝකේ කාටවත් කියන්න බෑ අපිට පාරමී මදි. අපිට පින් මදි. අපිට මේ ධර්මයේ දැන් අවබෝධ කරගන්නට බෑ. අපිට මොළේ නෑ කියලා ලෝකේ කාටවත් එහෙම කියන්න බෑ. එහෙම කියනවා නම් ඒක නා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්නා කෙනෙක්, ශ්‍රවණය නොකළ කෙනෙක්, ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. දන්න කෙනෙක් නම් කල්පනා කරන්නේ මෙච්චරයි. උවමනා කෙනාට උවමනා මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේකෙදී තමන්ගේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න තියෙන පින බලපාන. දැන් අපි ගත්තොත් අර ලෝසක හාමුදුරන්ට අච්චර දුගී දුප්පත් පවුලක ඉපදිලා අච්චර දුක් විඳලා නිවන අවබෝධ කිරීමේ වාසනාව තිබුණා. හැබැයි මේ නිසා මතක තියාගන්න මේ වාසනාව තමන් ළඟට එනකම් කිසිම දවසක බලාගෙන ඉන්න එපා. කවදාවත් තමන් ළඟට ඒක එන්නේ නැහැ. තමන් විසින් ඒක හොයාගෙන යන්න ඕන. තමන් විසින් ඒක උපදවා ගන්න ඕන. තමන් විසින් ඒකට වීර්යය කරන්නට ඕන. ඒ නිසා ඒක තමන්ගේ අතේ තියෙන එකක්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ දියුණු කරගෙන මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන සුදු දේවල් උපදවාගෙන යහපත් දේ උපදවාගෙන අකුසල් බැහැර කරලා කුසල් උපදවාගෙන ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. සාදු සාදු